Yeah, when you're feeling down and you're out, like you got nothing but doubt, you're alone in the crowd, just trying to figure it out. All that is cloud and this money got you feeling left out. Listen up to me now, every word that's out of my mouth. Wake up, it's me. You're gonna follow your dreams, or are you just gonna be ගයිස් අපි මේ දැන් එන ගමන් ඉන්නේ නන් පෙරියල් උඩට ආවා. අපිත් එක්ක මේ කට්ටිය එනවා. අමිත ඉන්නවා අපේ මේ ඩ්‍රෝන් එකේ ඉන්නවා. බලහම් මේ තව එනවා. එයාගේ කට්ටියක් කරේ උඩහින් යනවා. මේ කවින් මේ බඩු බාහිරයිද මේ අරන් යන්නේ මෙයා තමයි. මේ ට්‍රාන්ස්පෝර්ට් මේ ඉන්නේ මේ මෙයා අරන් ආවේ මොකක්ද ප්‍රශ්නයක් වුණොත් කියලා. මේ ප්‍රශ්න විසඳන්න ඉන්නේ යා. අපි උඩට ගිහිල්ලා බලමු. තව ලස්සන තැන් හම්බ වෙනවා. අපි යන් උඩට තව කට්ටිය ඉන්නේ. අනිත් සෙට් එක. මල්ලි වල කොහෙද? අපි ඔරෝ පතානේ අපිට මෙහෙ යන්න බලන්න උඩ යන්න අපි ඔක්ක පාරනේ ඈ එහෙනම් අපි මේ මෙහෙ උඩ යන්න බලවලු අපි මේ කට්ටිය දන්නවා මේකේ ඔව් මේල ගාවද ගයිඩ් ඒගොල්ලෝ අපි පාර ඒගොල්ලෝ ගයිඩ් කරලා ගයිඩ් පස්සේ අර මැද බහට එක්ක 100 ගාන ඉන්නනවා මෙන්න මෙයා ගයිඩ් රාතුරේ එයා ගයිඩ් මෙයාගේ ඔයා සිරාඩ ගොල්ලොත් කියනවා ගොල්ලෝ ටික වෙන්නනවා ගිනි ගන්නෝ නෑ කරින් නෝ මේ අර දුර තියෙන පේනද නැහැ මෙතනට මාර ලස්සනට පේනවා මෙතනින් මෙතන මාර ලස්සනයි මේ පැත්තේ තියෙන දිහාව නම් හරියට හිතා ගන්න බෑ දැන් මේක පේනවා can capture download and edit profile මේ නිකන් දැන් මම ඔකට කනෙක්ට් කරන්න කොහොමද බැටරි පස්සෙන් ගිහම මේ මේක සුද්දා විදපු ගාලද මේක අහර බලන්න මේ සුද්දා මේ සුද්දා මෙන්න මේ සුද්දා මම කොල්ලෝ ටික ගියා මචං උඩට තුන් දිනක් උඩ යනවා අපි අනිත් සෙට් පහලින් එනවා අපි ඔක්කොම ආවා 3යි 4යි 8ක් විතර එතකොට මතිජාති මිත්‍රයා වේගස් වෙන්න එකට පාර වෙනවා යාළුවෝ ඉතින් වේගස් වෙන්න ඉතින් කොච්චර කිව්වද මාර ලස්සන විවයක් තියෙන අතර මේ මාත් මෙහෙන් දැන් එක සැරයක් ඇල්ලුණා බෑ මෙච්චර දුරට ආවිල්ලා අර අතන අර මැදින් තියෙන එහා පැත්ත එක තියෙන මොකද්ද බා අර එහා පැත්ත වල තැන්නවා වගේ ඒ බලන් ඕනේ මෙන්න නේද ඔය ඉතින් බේන් ලස්සනට නෑ තැනි කලාව කිව්වනේ ගලන් ගලවගෙන ඕක වෙන්නේ අයි සාමනේ මොකද්ද බා මහවල දැන්නේ නේ මහවල දැන් ඔහෙ තියෙන්නේ බා
And then creeps out, but with a little bit of hope you can figure it out. Keep your head high, even when you're down inside. Through the pain you fight, and through the pain from nights you keep striving, keep trying, keep driving, rising, keep thriving, survive. මේ සොහොන් තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු තින් යට කරලා තියෙනවනේ මේ තේවතු තේ පැල අස්සෙන් මේ කුරුස වගේ ගහලා තියෙනවා. මිනිස්සු යට කරලා තියෙන අනිවාර්යයෙන්. නැත්නම් එහෙම ගහලා තියන්න හේතුවක් නැහැ නේ. අර උඩ පේනවද මේ කොවිලක් තියෙනවා. පේනවද දන්නේ උඩට ගිහිල්ලා පෙන්නන්න. මේ ඉතින් පොඩි පොඩි අර ගෙවල් එහෙම තියෙනවා මේ. වෙනවා. ඉතින් කොච්චර උඩකද කියලා හිතන්න දැන්. මේ මුහුදු සීමාවෙන් කොච්චර උසයිද මේ? දන්නේ ඒක අපි දාන්නම් ඕකේ. ඔව් මේ ඔකේ දාන්න. හරි ගොඩක් උසයි. මේ පාරේ නැත්නම් කිටි පාරවල එහෙම තියෙනවා ඒකින් දකින්න. ඒ වයින් යන්නේ හොඳයි මේ. අඟට මහන්සි යන්නේ ලුකුර. අර වටෙන් යන රෙඩි. කොහෙන්ද මම ටික කරලා. වැඩ කරන්නේ මේ අපි දැන් මේ යන ගමන් ඉන්නේ ෂෝට් කට් එකකින් අරගෙන යන්න කිව්වොත් කිලෝමීටර 3ක් තියෙනවා මෙතනින් 2යි මෙතනින් එකක් පිළි අඩු වෙනවා මෙතකින් ගහනවා අපි එනවා ගැට්ට දානවා යාම කියනවා අපි දෙක ගැට්ට අද දැන් කොහෙටද මේට වෙන්නේ නැති හරි අපි අතරමං වුණා යාළුවනේ ආර මේ සමහරු වැටෙන්න යනවා මිනි කැප්ෂන් එකේ මේක ගත්තාම අපි බේගස් වෙන්න ඇවිල්ලා අතරමං වුණා. මිනි කැප්ෂන් නෙමෙයි හෂාන්ගේ පියම් කියන්නේ. පෙර තියනවා යාළුවනේ. ගන්න බෑ යාළුවේ. පෙර තියනවා. පාවෙන ලස්සන තියෙන්නේ. එපා වෙන ලස්සන. අඩෝ මේ ලංකාවබන් කියන ඵලයක්. අඩෝ මේ ලංකාවේ යාළු දෙන්නෙක් කරනවා යෝ මුන්දිනට නම් හති එකට රෙවිලා උගේ මොකද්ද ඌ මොකද්ද එයාට ගිහිල්ලා නෙමෙයි එයා තමයි අපේ කවුද සල්ලිකාරයා ඔය පෙර කියලා දීපන් මුල් බේනවා මම ඔක්කොම ගලනවා බා ඔය ඉස්සර ගලන්න දැයි යම ඔකල් පාවුලටම ගිහලා කියන අඩ මර කෑල්ලා එහෙම දෙන්න බෑකෝ මේකෙට මොකක්ද තද වෙලා ආයි යන්නු ඇට දනම ටික දුරක් ඇවිදගෙන ආවා ආස්තන අන්තිමට නවත්තපු තැන ඉඳලා එතකොට උඩට යනකොට මේ තියෙනවා මේ ෂෝට් කට් එකක් යන්න බේස් බෙන්ඩි යන්න. එතකොට මේ අපිට මේ ෂෝට් කට් එක යන එක ලේසි අනිත් ඒවා ගන්න බෑ. මේ කොල්ලෝ
ඉංගක ගෙවිලා නෑ ගෙවිලා නැහැ කියලා කියන්නේ. මහන්සි නෑ. අනිරයා දැන් නම් මේ ඔක්කොටම රෙඩිලා ඉන්නේ. අවිනේ යන්නේ. තවනේ මගේ හැලුණා. මේ ඔය වීඩියෝ කරන කාටත් අමාරු ඇති. ඔව් බුදියන් ඉන්නේ. මොකද්ද මේ ටීච් මං කියන එකට. දනව වැඩි. දනවලු. මොකක්ද දනවලු. දනවා. මට හොඩ. විල යාළුවේ ඩේස් වෙන්න වෙලා අනිත් කඩන්නේ. අනිවාර්යෙන් ඔයාට කරා. කැලේ පාරකින් අපි තව කී දෙනෙක් අරේ නැවතුනාද බා? කියන්නේ පුළුවන් නම් වතුර බෝතලයක් කෑම එකක් අරන් ඉන්න මගදීව කන්න බුදු අම්මෝ. come on. මහන්සි නැති වෙනවා. මේ වගේ දේවල් නැති. මේක තියෙනකොට මාරම ලස්සනක් තියෙනවා. උඩට ගනින්. රෝඩ් එක නෙමෙයි. නෑ එහෙම නෙමෙයි උඩට. උඩට. බුදුම ලස්සනක් තියෙනවා. ඒ කියලා තේරුම් ගන්න හරි අමාරුයි. ඇලෙන්තුලෙන් සිසිලා ගන්නවා. ඒකෙත් වීඩියෝ එකක් එවන්න. හරි. පාන view එක. මහර view එකක් තියෙනවා. ඔන්න බුදුම ලස්සනක් තියෙනවා. සමනලව දිනනවා අපිට. අර ආකාරයට පේන්නේ සමනලව. zoom කරලා වෙන්න නම් පේයිද දන්නේ නැහැ හැබැයි. පොඩි රෝදරම හරි මැදින් පේන්නේ සමනලව. එකෙක් ගල් පෙන්නනවා. දේවදත්ත කෙනෙක් ආව අපිත් එක්ක. අනිවාර්යෙන් යාළුවේ ඔය ඉන්නේ දේවදත්ත. දේවදත්ත. දේවදත්ත ක්ලීනින් ඌලු. ෂෝට් කට් එකෙන් આવුද විතරයි මචං මේක පේන්නේ. අරක ගන්න එහෙම නම් උඩවලව ජලාශය. දැන් නම් පේන්නේ නැහැ. තා පොඩ්ඩ දුරයි තියෙන්නේ. මීදුම ඉතාම ළඟයි. ෂොට් එක ගන්න බැරි වෙයිද දන්නේ අපිට තව විනාඩි 10ක් වගේ ඔබෙම තියෙන්නේ. ගොඩක් මේ නෑ එහෙම නෙමෙයි අන්න එක දාන්න බඩක් කරන්න ඉතින් හරි මැරෙයි අපෝ මේ ඔහෙ උදුර යන්න ඕනේ නැතුව ඇති බා මෙන්න මේ හරි නැගිමු වරෙන් එක්කෝ නෑනේ මේ ඵලයන් පිස්සු යක්කු. ඌ එහෙන් යනවා. මේ මෙතන තියෙන මේ ඔහෙන් කියලාට නැහැ. අර පාර පේනවද? ආඹ ඵලයන්. ඔබ ගිහලා ගියා පාරක් තියෙන කියලා. උඹ ගිහින් සර්පය ගහුවොත් තියපා. පාරද? වරේ. දැන් මේදුම ඇත්තටම මේ බිම්මට වෙන කියන්නේ අපේ ළඟටම ඇවිල්ලා දින්නේ. එහෙමනම් ඩ්‍රෝන් ෂොට් එක ගන්න බැරි නෝ. ඉතින් අනිවාර්යෙන් ඉක්මන් කරලා යන්න වෙනවා. අයියෝ. එක්කනේ මේ පොස්ටි දීලා ඇවිල්ලා යගන්න බැරුව ඉන්නේ. ඔයා ඉන්නකෝ මෙන්න. ඔයාට වඩා හොඳද මට කියයි. කවුද යකෝ? මොකද්ද? වැදුනද කියලා කොහොමද? මෙතන යාගන්නේ. අමාරු එහෙම. ඔය අතේ දිනේ දාගන්න මේ හරි බුදු අම්මෝ. ෆයිනලි බඩ ගාගෙන ඉන්නේ බඩ ගාගෙන. හතිනා කීප එක බඩේ කියන්නේ. ඉන්න මෙතන උඩ නැග්ගේ. ආයි මේ දින පාර. මේ පාර හොඳයි. මේ දා පාර. ආ ඒක පාර. හ්ම්. හරි පාර.
දැන් ළඟයි නේද? දැන් ගොඩක් ළඟයි. අපි තාමයි යනවා යාළුවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අරුන් දෙන්න අතනට වෙලා ඉන්නවා. ඔව්. අනේ මන් දන්නේ ඒකේ සල්ලි වල බඩු දෙනවා අපි උස්සන යන්නත් ඕනේ මේ වලන්ට යනෝනේ. ඔව් යාළුවේ. බලන්නකෝ. ඉතල දිනේක. එනවා අමාරුයි. යෝ. අම්මේ. කියන්නේ නැහැ නේ යන්න. ඔව් යකෝ මේ මෙච්චර ලස්සනක් ඉතින් ආයෙ යන්න දෙන්නේ. ගාලුනේ. තේරෙනවද අපි පයින් ආවට? මේ වාහනේ යනවා. ඉතින් අපි ආවේ ඔන්න පාර තමයි. වලට පේන ඉතින්. අම්බා ඉන්නවා ඉතින් අවුලක් නැහැ ෂේප් එකේ. යන්නම් හරිද? හරි යන්න. ඕකේ. බේගස් බෙන්ඩරි ගිහිල්ලා වීඩියෝ එකක් ගමු. යාළුවනේ අපි හෙනම ළඟට ඇවිල්ලා තින්නේ. තව ඩිංගයි. මොනවද යාළුවේ? අපි දැන් බේගස් බෙන්ඩ් එකට ඇවිල්ලා තින්නේ. තවඩින්ගේ මාව වැදෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ එතන. මාරම ලස්සන යාළුවේ. පොඩ උඩට යන්නේ. වැස්ස වැටි තෙත තැවරි කුවේරියේ පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය. දැන් පහළට යනවා. පල්ලහැට යනවා දැන් බේගස් බෙන්ඩ් එකේ. ඉතින් පියා. ඕන වැස්ස ගාජි පොට්ටාද. අම්මලා කොකට ඉස්සර දාන්න. අයියා කොකට ඉස්සර දාන්න. නෑ වාස්තේ. කොකටද ඉස්සර දාන්න. फोटोस තියෙනවා. ආ. ඒ දෙන්නේ නෝ. වාව්. අද ක්ලාස් වෙන්නේ නැද නේ ගොඩක්? ඔව් අයියා. Oh
හරි හරි කැඩුණා අත ගැඩුණෝ හරි හරි ඒ බලද්ද පොඩි එක අම්බෝ අයි අත්තිලා ඒ කැලේ මෙහෙම ගිහිල්ලා ලොවේ නාන්න වෙනවා නරු කඩාගෙන මේ එක පාට ඇයිත් දැල්ලා වාව ඩොපෙනී ගියෝ බලපන් ඒක තමයි අන්න අරු කෝල් ගන්න ඇස්සේ ඔය සෙරප්පු වගන්න එක ඉක් කරපන් අතිලේ ඒ අනේ මේ මල්ලි පැටිය කැපෙනවා හරියට හරි රෙවෙනවා දාලා රෙවෙනවා අනේ සෙරප්පු දීපල් අපේ මිදා තයි කඩියේ ආඩින්ග හරි යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ අඩෝ මොන පාරේ යන්නේ මම මෙහෙටද ඕ හරි කොහෙන්ද ආවා යාළුවනේ අම්මට සිරියලා තියෙන්නේ අම්මට ටික පාස් කරන්න වෙනවා අපිට මෙහෙ මේ මෙතන පාරක් තියෙනවා අරන්කෝ මේ කැලේ ඇතුලේ නිකන් අම්මට ඒ කටු මේ අන්ද මේ ගදපාන කටු ඔන්න ඔතනින් යන් හරි අඩු අර පාර අත ළඟ පේනවා අපිට ඒවට වැඩක් නැහැ අම්මට සිරිය ලේ කැලේ යන්න එපා බල්ලෝ ඔන්න මං ගියා ඒ පාර කවකෙක් හරි කෝල් ගන්නවා අරුන්ලේ තාත්තා ආයි ගන්න ඕනේ අරුන්ගේ තාත්තා ඒ ආයි ගන්නවා මොකද යේ අත්ති අරේ මේ තාම කඩු දිනෝනේ බලන්න අතු කරගෙන මේ ගල්ලගෙන මේ හරි යාළුව ටෙම්පඩ්ඩයක් කෝඩින් ගන්න දන්නේ 12ක් විතර ඒ ක්‍රවුඩ් මේ උග ඔෆර් එකක් තියෙනවා උග බා වඩින්න නෑ මේ රනිර බෝල්නේ කියමු ඇයි නැද්ද අම්මෝ දිගු වේසබර දවසකින් පස්සේ ඔන්න දැන් මේ ඉවර කරලා යනවා හරි තෙහෙට්ටුවෙන් යන්නේ මේ දැන් අපි හරි අමාරු ඇත්තටම මේ ඉබේට කාලා නැහැ දවල්ට කාලා නැහැ අවසරට කාලා නැහැ අපි එක රොටි බාගකින් තමයි බේගස් බෙන්ඩ් එකේ උඩටම ගියේ අපිට සෙට් වුණාමදී ඒක මුන්නන් ගණන් ගන්න ඔය මේ මුන් මගදී හිටපු යන් ඔය මුන් ගණන් ගන්න අනිත් සෙට් එක අපි උඩ ඒක දැනගන්න ඕනේ නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මේ මහන්සි වෙලා යන්නේ ගිහිල්ලා අම්බේ නන්බීරිල් ගියා මාර ආදල්ලා දැම්ම මේ බ්ලොග් එක ඔයාලා බලන්න බලලා ඉතින් එන කට්ටිය එනවිල්ලා මේ පරිසරය පිරිසිදු තියාගෙන යන්න එච්චර තමයි කියන්නේ එහෙනම් අදින් ඉවරයි මේ පීල් එන්න ඔව් එන්නම් අපි තව වීඩියෝ එකක් හම්බ වෙනවා බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න එපා කියපු දේවල් හතරක් තියෙනවා. එකක් මං
එකක් මූ එකක් කරු එකක් Baby, I'm I've been drinking more alcohol for the past 5 days. Did you check on me? Or did you look for me? I walked in the room, eyes are red, and I don't smoke banga. Did you check on me? Did you check on me? Or did you notice me? බල්ලොන්ට වගේ හදි දාලා තියෙන්නේ